ආයිබවන් දේශ සීමා පුරා සීමා නැති විශ්වසනීය ප්‍රවෘත්ති ප්‍රකාශ OCTV ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා දැන් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වන් නේෂන් පසුබැසීම හමුවේ ඔස්ට්‍රේලියානු දේශපාලනය උණුසුම් වේ. මවුන්ට් බුලහිදී ගසක් කඩා වැටීමෙන් මියගිය තරුණයාගේ අනන්‍යතාවය එළිවෙයි. ස්ලෑග් ක්‍රීක් හිදී හිටපු සහකාරිය ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට. Uber Eats සහ DoorDash රියදුරන්ට අගෝස්තු 17 වනදා සිට නවගෙවීම් ක්‍රමයක්. වික්ටෝරියාහි තවත් ව්‍යාජ වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය සේවා තහනමක්. අරමුදල් හිඟයෙන් කොලින්වුඩ් නිවාස ව්‍යාපෘතිය අත්හිටුවයි. මාගෝ කර්මාන්ත ශාලාව රැක ගැනීමට දැවන්ත බලශක්ති සහන සැලසුමක්. බොන්ඩායි ප්‍රහාරයෙන් පසු සංක්‍රමණිකයන් සීමා කිරීමේ සටන් පාඨය පෙරදරි කර ගනිමින් වන් නේෂන් පක්ෂය ලබාගත් ඉහළ ජනප්‍රියතාවයට පසුගිය මත විමසුම් තුනේදීම අඛණ්ඩව පහත වැටි ඇති බවට වාර්තා වනවා. ජූනි මාසයේදී 30% ලෙස පැවති වන් නේෂන් පක්ෂයේ මූලික ඡන්ද පදනම මේ වන විට 24% දක්වා අඩු වී ඇති අතර කොයිලියේෂන්හි ඡන්ද ප්‍රමාණය 22% දක්වා වර්ධනය වී තිබෙනවා. පක්ෂ නායකයන්ගේ මතභේදාත්මක ප්‍රකාශ සහ ප්‍රතිපත්ති පිළිබඳ එල්ල වූ දැඩි විවේචන මෙම පසුබෑමට හේතු වී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මේ අතර ලේබ පක්ෂයේ ඡන්ද පදනම 28ක මට්ටමේ වෙනස් නොවී පවතිනවා. දක්ෂිණාංශ ඡන්ද බෙදී යාම නිසා අගමැති ඇන්තනි ඇල්බනීසිට සිය බලය තහවුරු කර ගැනීමට මේ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි වැඩි දුරටත් පැවසෙන්නේ. මවුන්ට් බුල මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයකට ගසක් කඩා වැටීමෙන් සිදු වූ හදිසි අනතුරකින් ස්වයං නිර්මාණයන්හි නිරත වූ තරුණ සංගීතඥයෙකු වන ටාලි රොඩන් මිය ගොස් තිබෙනවා. සඳුදා දින සිදු වූ මෙම අනතුරෙන් මෝටර රථය පදවාගෙන ගිය ඔහුගේ මව බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ටාලි රොඩන් මෝටර රථයේ ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ. මෑන්ස්ෆීල්ඩ් සහ මෙරිජික් ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු වල නිරත වන රොඩන් පවුල මවුන්ට් බුලහි බොහෝ දෙනාගේ ආදරය දිනාගත් පවුලක් ලෙසයි සඳහන් වන්නේ. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් නගරාධිපති ස්ටීව් රේබි අදහස් දක්වමින් කියා සිටියේ මෙය මුළු ප්‍රදේශයේම දැඩි ලෙස ශෝකයකට පළ කළ පුවතක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර අදාළ වාර්තාව මරණ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ලෝගන්හි ස්ලෑග් ක්‍රීක් ප්‍රදේශයේ නිවසකදී සිය හිටපු සහකාරිය ඝාතනය කිරීමේ චෝදනාව මත 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රී 12:30ට පමණ අදාළ පුද්ගලයා විසින්ම හදිසි ඇමතුම් අංශයට කතා කළ පහර දීමකින් අනතුරුව සිය නිවසේ කාන්තාවක් සිහසුන්ව ඇද වැටී සිටින බව දැනුම් දී ඇති බවයි. ඒ අනුව ස්ලැග්ස් ක්‍රීක්හි රොවන්ඩා වීදියේහි පිහිටි නිවසකට විනාඩි කිහිපයක් ඇතුළත ළඟා වූ පොලිසිය නිවසේ නිදන කාමරයේ වැටී සිටි වුඩි පොයින්ට්හි පදිංචි 27 හැවිරිදි අදාළ කාන්තාව සොයාගෙන තිබෙනවා. පොලිසිය සහ ගිලන් රථ කණ්ඩායම් විසින් ඇයට මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කළද අලියම එකට පමණ ඇය මිය ගොස් ඇති බවයි තහවුරු කෙරුණේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ප්‍රධාන යන් ගැල්පින් සඳහන් කළේ සිද්ධියෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහජනතාවට ඉන් කිසිදු තර්ජනයක් නොමැති බවයි. ඕස්ට්‍රේලියාවේ Uber Eats සහ DoorDash වැනි ඩිජිටල් ඩිලිවරි ප්ලැට්ෆෝම්ස් හරහා කටයුතු කරන රියදුරන් වෙනුවෙන් ෆෙයාව කමිෂන් මගින් ප්‍රකාශයට පත් කළ නව රෙගුලාසි මාලාව ලබන අගෝස්තු මාස 17 වන සඳුදා සිට ක්‍රියාත්මක වනවා. මෙම නව නීතිය යටතේ රියදුරන් භාවිතා කරන වාහන වර්ගය අනුව පැයක අවම වැටුපක් නියම කිරීමට නියම කර ඇති අතර බයිසිකල් හෝ e-බයික් සඳහා පැයට $31.30ක්ද මෝටර් බයික් සඳහා $31.80ක්ද කා සඳහා $32ක්ද හිමිවනු ඇති.
දින 21ක කාල සීමාවක් තුළ ලැබූ මුළු ආදායම මෙම අවම සීමාවට වඩා අඩු නම් අදාළ සමාගම මගින් ඉතිරි මුදල ගෙවා එය සම්පූර්ණ කළ යුතු අතර මීට අමතරව ඔවුන් වෙනුවෙන් පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ආවරණයක්ද ලබා දීමට අදාළ ප්ලැට්ෆෝම්ස් බැඳී සිටිනවා. මේ පිළිබඳව දහස් දක්වමින් TW සංගමේ මයිකල් කේන්, අමාත්‍ය ඇමැන්ඩා රිශ්වර්ත්, ඩෝඩෑෂි මැගී ලොයිඩ් සහ උබේට්සි එඩ් කිචන් සඳහන් කළේ රැකියා නම්‍යශීලී භාවයට හානියක් නොවන පරිදි ඕස්ට්‍රේලියාවල ගිග් වර්කර්ස් සුබසාධන තහවුරු කිරීමට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක් වන බවයි. දරුණු ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකුට නීති විරෝධී ඖෂධ ලබා දුන් බවට චෝදනා එල්ල වූ මෙල්බර්න්හි බේසයිඩ් ප්‍රදේශයේ පදිංචි තවත් ව්‍යාජ වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය සේවා සැපයීම තහනම් කිරීමට වික්ටෝරියාහි සෞඛ්‍ය නියාමන අධිකාරිය පියවරගෙන තිබෙනවා. මෙලෙස තහනමකට ලක් වී ඇත්තේ මේහ ඇබිව්ඩාගම් නැමැති අයෙක්. හෙල්ත් කම්ප්ලේන්ස් කමිෂන් ආයතනය මගින් නිකුත් කළ මෙම තාවකාලික තහනම් නියෝගය අනුව ඔහුට සති 12ක කාලයක් තුළ වික්ටෝරියා ප්‍රදේශයේ කිසිදු සෞඛ්‍ය සේවාවක් සැපයීම තහනම් වන අතර ඔහු සම්බන්ධයෙන් මහජනතාවට අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. ඊයේ දිනේදී මොහුගේ සහායකයා වන ඇස්මා සමාඩී නැමැති කාන්තාවටද මෙම තහනම පනවනු ලැබුවා. බ්‍රයිටන් හිස් ප්‍රදේශයේදී වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වසර මුල සිට මේ දක්වා ඩොලර් 20,000කට අධික මුදලක් අය කරමින් නීති විරෝධී ලෙස ස්ටෙරොයිඩ් අලෙවි කිරීම සහ වැරදි ලෙස ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය මගින් පසුගිය මාසයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා. දීර්ඝ කාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර ලෙස එන්නත් ලබා දී ඇති අතර ඒවාහි විටමින් සහ ප්‍රෝටීන් පවුඩර් වැනි සාමාන්‍ය ද්‍රව්‍ය අඩංගු වී තිබූ බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බ්‍රයිටන් ඊස්ට් සහ කෝෆීල්ඩ් නෝර්ත්හි පිහිටි ස්ථාන පරීක්ෂා කිරීමේදී කොකේන්, ස්ටෙරොයිඩ් සහ වේදනානාශක ඖෂධ තොගයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. සෞඛ්‍ය පැමිණිලි කොමසාරිස් බර්නයිස් රෙඩ්ලි මහත්මිය පවසා සිටියේ ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි. අපමත මුදාහැර සිටින සැකකරු සහ සැකකාරිය ලබන ඔක්තෝබර් මාසයේදී අධිකරණය හමුවීමට නියමිතයි. අවශ්‍ය තරම් අරමුදල් නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශයේ සේවකයන් සඳහා දැරිය හැකි මිලකට නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබූ කොලින්වුඩ් ටවුන් හෝල් ව්‍යාපෘතිය අත්හිටුවීමට සිටි ඔෆ් ෆියර් කවුන්සිල් ආයතනය පියවරගෙන තිබෙනවා. කොලින්වුඩ් කාපාක් භූමියේ අවම වශයෙන් අඩු කුලී නිවාස 50ක් ඉදිකිරීමට මීට පෙර අදහස් විමසීම් කැඳවා තිබුණා. කෙසේ වෙතත් ව්‍යාපෘතිය සඳහා අධික මුදලක් වැයවීම සඳහා ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා හේතුවෙන් මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරුන් සඳහන් කළා. මේ සඳහා බදු ගෙවන ජනතාවගේ මුදල් යෙදවීමට පළාත් පාලන ආයතන සූදානම් නොමැති බවත් මේ වන විට පවතින වෙළඳපොළ තත්ත්වය හමුවේ අවශ්‍ය අරමුදල් සපයා ගැනීම අභියෝගයක් වන බවත් මන්ත්‍රී එවැන්ජලින් නැස්ටන් පැවසුවා. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හවුසින් ඔස්ට්‍රේලියා ෆියුචර් ෆන්ඩ් සඳහා සුදුසුකම් ලබා නොමැති අතර ෆෙඩරල් රජයෙන්ද ඊට අවශ්‍ය සහාය හිමි වී නැහැ. වික්ටෝරියාහි නිවාස අමාත්‍ය නික් ස්ටැන්කෝ සඳහන් කරේ මෙවැනි ව්‍යාපෘති සඳහා සෝෂල් හවුසින් ග්‍රෝත් ෆන්ඩ් වෙත අයදුම් කරන ලෙස කවුන්සිලය වෙත යෝජනා කරන බවයි. අනාගතයේදී අරමුදල් හිමි වූහොත් හෝ වෙළඳපොළ තත්ත්වයන් යහපත් වූහොත් මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට සූදානම් වන බව සිටි ඔෆ් ෆෙයර් කවුන්සිල් ආයතනය වැඩි දුරටත් සඳහන් කළා. නිව් සවුත් වේල්සි හන්ටර් වැලිහි පිහිටි ටොමාගෝ ඇලුමිනියම් කර්මාන්ත ශාලාව බේරා ගැනීම සඳහා වන විශේෂ සහන සැලසුම් ගිවිසුමකට අගමැති ඇන්තනි ඇල්බනිසි සහ නිව් සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් අත්සන් කිරීමට සූදානම් වන බව වාර්තා වනවා. රියෝ ටින්ටෝ සමාගමට අයත් මෙම මධ්‍යස්ථානය වෙනුවෙන් සූදානම් කර ඇති මෙම කිවිසුම මගින් එහි සේවකයන් දහසකගේ පමණ රැකියා සුරක්ෂිත වනු ඇති. නිව් සවුත් වේල්ස් සමස්ත විදුලි පරිභෝජනයෙන් 10%-12% අතර ප්‍රමාණයක් භාවිතා කරන මෙම මධ්‍යස්ථානයට 2028න් පසුවත් අඩු පිරිවැයකින් බලශක්තිය ලබා දීම සඳහා රජය සහන ලබා දීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේ ඇලුමිනියම් නිපදවීම නතර වූහොත්
එය අනෙකුත් කර්මාන්ත රැසකටද දැඩි ලෙස බලපාන බවයි ඇන්තනි ඇල්බනීසි පවසන්නේ. මෙහි ඉදිරි කටයුතු වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ වසරකට ඩොලර් මිලියන 300කට වැඩි මුදලක් සහන ලෙස ලබා දීමට යෝජනා වී තිබෙනවා. එම පුවතත් සමගින් ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා නිමාවට පත්වනවා. ඔබ සැමට සුවදායි රාත්‍රියක්.